Hi guys, welcome back to our channel. ඔයාලා දැනටම දන්නවා අපි වෙරෝන වල ඉන්නේ කියලා. අපි නාපොලි වලින් ආවා. මේ තියන්නේ අපි නාපොලි වලින් එන දවසේ ගත්ත වීඩියෝ එක. අපි නාපොලි වල හිටපු අන්තිම දවස. ඉතින් අපිත් එක්ක අපිත් එක්ක හිටපු අපේ මල්ලි තව වෙනත් මල්ලි කෙනෙකුයි දෙන්නෙක් යන අපිත් එක්ක. ඒකට හේතුව තමයි අපිට ලැගේජ් ගොඩක් තිබ්බා. අක්කගේ මගේ ඔක්කොම ලැගේජ් 12ක්. ඉතින් දෙන්නෙක්ට එච්චර ලැගේජ් ගෙනියන්න බැහැනේ. ඒ නිසා අපි මල්ලිලා දෙන්නවත් එක්කගෙන ගියේ. අනිත් එක ඒ 4 දෙනාට උනත් එච්චර ලැගේජ් ගෙනියන්න බෑ. මේ ගොඩක් කට්ටිය මේක දන්නේ නැතුව ඇති. කෙනෙක්ට ලැගේජ් ලොකු එකයි පොඩි එකයි දෙකයි ගෙනියන්න පුළුවන්. හැබැයි වේලාසන මමයි අක්කයි අපි දෙන්නගේ ටිකට්ස් වලට එක්ස්ට්‍රා චාර්ජ් කරලා එක්ස්ට්‍රා ලැගේජ් දාගත්තා. ඒ නිසා තමයි අපිට ලැගේජ් 12ක් අරන් එන්න පුළුවන් උනේ. ඉතින් අපි දැන් එන ගමන් කියන්නේ දැන් අපි මේ ඉන්නේ වෙරෝන හරියට කිට්ටු කරලා. ඉතින් වෙනස තේරෙනවා ඇති. නාපෝලිය ගොඩාක් මිනිස්සු ගොඩාක් ඉන්න පැත්තක්. මේ පැත්තේ එහෙම නෑ. මේ පැත්තේ ගොඩක් තියෙන අර වගා කටයුතු වෙන ඒ වගේ සයිට් එකක්. ඉතින් හරි ලස්සනයි ඒ වුණාට. ඉතින් අපි පැය 12ක ගමනකින් පස්සේ අපේ මාසිනා ඉන්න ගෙදරට ආවා. අපි ඉන්න ගෙදරට යන්නේ ඊළඟ දවසේ. ඉතින් අපි පළවෙනි දවසේ සිටියේ එහෙ. ඇවිල්ලා මුලින්ම අපි බෑග් ටික ඔක්කොම අස්පස් කරලා මේ ඉන්න අපේ මාසිනා අස්පස් කරලා අපි දැන් චුට්ටක් ඇවිදින්න යනවා අපිට අවශ්‍ය බඩු වගේක් ගන්න. අපි මෙහෙම hina වෙලා හිටියට ගයිස් අපිට මේ වෙලාවේ දුකයි. අපේ යාළුවා අපිට මිස් වෙනවා. අපිට නාපොලි වලදී අවුරුදු 1මාරක් හිටියා අපි එහෙ. එහෙදී අපිට ගොඩාක් යාළුවා හම්බ වුණා. ඉතින් අපි ගොඩාක් සතුටින් එහි කාලේ ගත කරා. ඒ වුණාට සමහර තීරණ තියෙනවා. ඒවා ඒ ගන්න ඕන වෙලාවේ අපි අනිවාර්යෙන් ගන්න ඕනේ පස්සට දාන්න නැතුව. ඉතින් මේකත් ඒ වගේ තීරණයක්. හැබැයි ඉතින් අපි අද හරි සතුටින් ඉන්නේ. අපි දැන් මම ඉස්සරහට ගියනවා ගොඩාක් වෙරෝන වල ගොල්ලන්ට වීඩියෝස්. ඉතින් අපි බලමු අපි දැන් මුලින්ම යන්නේ අපේ පැකේජ් දාගන්න. තබක් එකට ගියා. ඊට පස්සේ අපි එතනින් යනවා අපිට අවශ්‍ය වීදුරු බඩු ටිකකුයි කොට්ට ඒව ගන්න. ඉතින් අපි ඊළඟ දවසේ තමයි අපි ඉන්න කාමරේට යන්නේ. උනාට අපි මේ බඩු ටික අරගෙන තියාගන්නවා කියලා කතා වෙලා. අනිත් එක අපේ මල්ලිලා දෙන්න ඒගොල්ලෝ ඉතින් හරියට දැකලත් නෑනේ වෙරෝන. ඉතින් හරියට කියට ඉතින් අපිත් හරියට දැකලා නැහැ තාම. ඉතින් එයාලට අර චුට්ටක් ගේ ඇතුළටම වෙලා ඉන්නවට වඩා චුට්ටක් එළියට බහැලා පෙන්වන්නත් ඕන නිසා තමයි අපි ඒ දවසේම යනවා කියලා තීරණය කරේ. ඉතින් අපි දැන් යන් එහෙනම් අපි කොට්ට ගන්න ගිය කඩේටයි. ඊට පස්සේ අපි ගියා අපිට කෝප්ප බලන්න. ඒ ඔක්කොම මෙහි ගත්තේ අපි චයිනීස් කඩේකින්. මේ තියන්නේ අන්නේ ඒක. ඉතින් මොන කඩේට ගියත් ගන්න ගිය දේ නෙමෙයි ළමයි බලන්නේ. වෙන දේවල් තමයි බලන්නේ. ඉතින් මගේ වැඩේ නම් ඕක තමයි. මම මොන කඩේට ගියත් මුලින්ම ඔය පැත්ත තමයි බලන්නේ. ඊට පස්සේ මං යද්දි අපේ අක්කා ජුවලරි බල ඉන්නවා. ඒ අනිත් පිස්සා. අපි දෙන්න ගියේ කොට්ට තෝරන්නේ. උනට අපි ඒව කරන්නේ නැතුව වෙන දේවල් කරනවා. අයියලා කොට්ට තෝරනවා. ඒක ලස්සනයි. මේක මේ ඇක්‍රලික් පේන්ට් කෝ ආකාරය එකම රටක තැන් දෙකක වුණත් ඇත්තට මේක හරි අමාරු තීරණයක් ගයිස්. ඒ කියන්නේ දැන් මේ රට ලොකුයිනේ. එතකොට අනිත් එක්ක ඒ ගමින් ගමට ඒ හැමදේම වෙනස්. එතකොට ඉතින් ඇත්තට මේක හරි අමාරු තීරණයක් අපි ගත්තා. ඒ වුණාට ඉතින් අපි ගයිස් ඒ තීරණේ ගත්තා. ඒ වුණාට ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් කියලා හිතනවා අක්කටයි මටයි ජීවිතේ හම්බෙච්ච. ඔයාලට මේ පාරවල් දැක්කම පේනවා ඉතින් හරිම ලස්සනයි, හරිම ඩීසන්ට්. මම නම් ඇත්තටම හරිම ආසයි. මේ තියන්නේ අපි කාපු රස බත් එක තාරුවයලා හදලා තිබ්බා. ඊට පස්සේ ඇත්තටම හැමෝටම නිින්ද ගියා. මොකද පැය 12ක රයිඩ් එකක් අපිට තිබ්බේ.
ඊට පස්සේ අපි රෑ චුට්ටක් ඇවිදිනවා කියලා කතා වෙලා ගියා. මොකද දැන් අපේ මල්ලිලා දෙන්නම අපි බස් එකට දාන්න ඕනේ. යාළුවට බස් එක තිබ්බාය. ඉතින් ඊට කලින් චුට්ටක් ඒගොල්ලොන් එක්කන් ගියා. අපි දවල් ඇහුවා. ඒ උනාට මහන්සි වැඩිකමට අපිට යන්න හම්බුන්නේ නැහැ. හැමෝටම නිින්ද ගියා. ඉතින් මේක හරි ලස්සනයි. ඇත්තට මේ පැත්තේ දවල් වරුවට මාර ලස්සනයි. මං ඉස්සරහට අරන් එන්නම් ඒවල වීඩියෝස්. අපි මේ පියස්ස බ්‍රායක පැත්තට තමයි යන්නේ වෙරෝනා. වෙරෝනා වල ඉන්න අය නම් දන්නවනේ. ඉතින් අපිට නම් මේ දේවල් දැන් අලුත්. සමහර පාරවල් පවා හිතා ගන්න බෑ අපිට කොහෙන් ගිහලා කොහෙන් මතුවෙනවද කියලා. ඉතින් ටික කාලයක් යනවනේ කොහොමත් හැම දෙයකම හුරු වෙන්න. නාපොලි නම් එද්දි නම් හරිම අමාරුයි වගේ දැනුණා. ඇත්තට මේක හරි අමාරුයි guys. මේ මොකද අපි හැම දෙයකම පුරු වෙලානේ හිටියේ. අර ආයෙම අපි ලංකාවෙන් රටේ එද්දි දැනෙච්ච හැඟීම තමයි නාපොලි වලින් මෙහෙද්දි අපිට දැනුනේ. ඒ වුණාට දැන් ඒක ආයේ සෙටල් වෙගෙන යනවා. මොකද අපි රට ආපු මුල වගේ නෙමෙයි අපි රට ආපු මුල භාෂාව මුකුත් දන්නේ නැහැ. එතකොට තිබ්බ අසරණකම නෙමෙයි දැන් තියන්නේ. කියන්නේ අපිට දෙයක් ගිහිල්ලා කියන්නේ ලොකුවට භාෂාව දන්නේ නැති වුණත් අපිට කඩේකින් බඩුවක් ගන්න තරමට හරි අපේ භාෂාව චුට්ටක් දියුණු වෙලානේ තියෙන්නේ. ඒතකොට කියන දේ හරි යම් තාක් දුරට තේරුම් ගන්න පුළුවන් නිසා දැන් එච්චරම ලොකු අවුලක් නැහැ. දැන් චුට්ටක් මේ හුරු වෙගෙන යන්නේ. මට මේ වීඩියෝ එක ගේන්න පරක්කුත් වුණා. මේකෙන් පස්සේ තව ලස්සන vlog එකක් තියෙනවා. ඉතින් මං හිතුවේ නෑ ඒක එහෙම ලස්සන vlog එකක් සෙට් වෙයි කියලා. අපි ඊට පස්සේ මැක්ඩොනල්ඩ් එකට ගිහිල්ලා බන් කාලා යාළුවා බස් එකෙන් දාලා මේ අපි පහුවදා උදේ අපේ ගෙදරට යන්නේ. අපි ඉන්න ගෙදරට. ඒක ඉතින් තාරුවයිලා ගෙදර ඉඳන් ගොඩාක් දුරයි. මේක තමයි ලොකු බස් හෝල්ට් එක. ඉතින් මම කාමරේ වීඩියෝස් නම් ගත්තේ නැහැ. මොකද මේ අපි අද්දේ අස් කරලා තිබ්බේ නැහැ. ඉතින් අපි ඉන්න තැන වීඩියෝ එකක් ආයෙ ගේන්නම්. ඉතින් මේ තියෙන අපි යන පාර ඇත්තටම හරිම ලස්සනයි. හරි පිළිවෙලයි. මම නම් හරි ආසයි. අනිත් එක මෙහි ගොඩාක් මිනිස්සු නැති නිසා කලබලකාරී ගතියක් නැහැ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙ එන්නම්. අනිත් එක අන්තිමටම කියන්න තියෙන ඉතින් අපිට ගොඩාක් නාපොලිය මිස් වෙනවා. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. අපි ආයෙ නාපොලියට යයි. නාපොලිය ගිහිල්ලා බලලා එන්න. දේවල් කරන්න යාළුවෝ හම්බෙන්න යයි. ඊට පස්සේ අපි ආව අපිට පඩු වගේක් ගන්න සුපර් මාකට් එකකට. මේ තියෙන්නේ මෙතන ගත්ත වීඩියෝස් වගේක්. ඉතින් මෙතනින් එහෙනම් වීඩියෝ එක ඉවරයි. එහෙනම් guys ciao.